අයිබෝවන් ජීවිතයට කතාවක් වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නම්. අද අපි කතා කරන්න යන්නේ ඔබේ ජීවිතයේ ඉලක්ක දිනා ගැනීමට අවශ්‍ය නමුත් ගොඩක් දෙනෙක් අතරින් ඉක්මනින්ම ගිලිහී යන මානසික ගුණාංගයක් ගැන. ඒ තමයි ඉවසීම. ඉතිං අද මාතෘකාව තමයි ඉවසීමෙන් සාර්ථකත්වය කරා යන්නේ කොහොමද. අපි ජීවත් වෙන්නේ ඉක්මන් සාර්ථකත්වයක් ගැන කතා කරන යුගයක් තුළ. අපිට ඕනේ අද පටන් අරගෙන හෙට ප්‍රතිඵල දකි. ඒත් ස්තීර සාර්ථකත්වය කියන්නේ වේගයෙන් යන ගමනක් නෙමි. ඉවසීම සහ ස්ථාවරත්වය තුළ ගොඩනැගෙන දෙයක්. අපේ මොලේ හැමවෙලේම උත්සාහ කරන්නේ කෙටිකාලීන සතුටට. හැමවෙලේ උත්සාහ කරන්නේ එක් කෙටිකාලීන සතුට හොයන්න. හැබැයි ලෝකයේ සාර්ථකත්වය පුහුණු කරන මිනිස්සු සාර්ථක වුණු මිනිස්සු එයාගේ තියෙන විශේෂත්වය තමා සතුට ප්‍රමාද කිරීමේ හැකියාව. ඉතිං අද මම ඔයාලට කියන්න යන්නේ චාමර කියල තරුණයක මේ සතුට ප්‍රමාද කිරීම හරහා නැතන් ඉවසීම හරහා සාර්ථකත්වය කරාගියේ කොහොමද කියනික ගැන. අපි එනම් කතා වහල බලමු. චාමර කියන්නේ වයසවුරුදු 24ක් විතර වෙන තරුණේ. ඔහු තීරණය කරනවා දේශීය සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවට ආවේනික වෙච්චි විවිධ ආහාර ගැන වීඩියෝ කරන්න. ඒ වගේම ඒ වීඩියෝ හරහා YouTube චැනල් එකක් පටන්ග. ඔහුට තිබුණා විශාල උද්‍යෝගයක්. මම ලංකාවේ මේ ජාතියේ YouTube චැනල් එකක් හදපු පළවෙනියා වෙනවා කියල තමයි ඔහු හිතුයි. චාමර මුල් මාස 6 තුළ මුළු හදවතින්ම වැඩ කළා. ඔහු සතියන්තේ විවිධ ගම්මානවලට ගිහිල්ලා මේවා ගැන වීඩියෝ කළා. සතියකට දවස් 2ක් විතර අරගෙන වීඩියෝ එඩිට් කළා. ඔහු හොඳ කැමරාවකුත් මේ වැඩේට මිලදී අරගෙන තමයි කරේ. ඔහු මාසෙකට වීඩියෝ 20ක් විතර නිර්මාණය කළා. ඉතින් මේ චාමර බලාපොරොත්තු වෙනවා මාස 6ක් විතර යද්දී දහස් කරනක් සබස්ක්‍රයිබර්ස් ලහුවටා එකතු වෙයි කියල. මාස 6 අවසානයේදී ඔහුට එකතු කරගන්න ලැබුණේ සබස්ක්‍රයිබස්ලා 500ක් විතර ප්‍රමාණය. ඒ වගේම සමහර වීඩියෝවලට වියස් 200යි 300යි. තව සමහරේවා 1500ක් විතර වගේ ගිහිල්ල තිබුණ. ඉතිං මෙයාට ලොකු කලකිරීමක් දැනුවා. අලුතින් හදපු චැනල් මාසෙන් දෙකින් සබස්ක්‍රයිබස්ල 15 ලබා ගන්න වහු දැක්ක. ඔහුට දැනුනේ ලොකු පරාජයක්. මේක වැඩක් නැති වැඩක්. මම මේ වැඩේට දක්ෂ නෑ. මේක කරන්න හොඳ වෙලාව නෙමෙයි මේක. මම වීඩියෝ හරියට එඩිට් කරන්න දන්නේ නෑ. මෙන්න මේ වගේ ගොඩක් දේවල් ගැනයා හිතුව. චාමර මේ වැඩේ නවත්තන්න තීරණය කරා. මේ චාමර ඔහුගේ කැමරාව සහ අනෙකුත් උපකරන විකුණන්න සූදානම් වුණා. ඔහු හිතුවේ මගේ ඉවසීම සීමාව ඉවරයි කියල. ඔහු හිතුවේ සාර්ථකත්වය කියන්නේ මාස 6ක් ඇතුළතවත් ලබාගන්න ඕන දෙයක් කිය. ඔහුගේ මුළු අවධානයම යොමු වෙලා තිබුණේ වීඩියෝවල ගුණාත්මක භාවයට නෙමෙයි ඒ වගේ වියස් ප්‍රමාණය ගැන. කලකිරලා හිටපු චාමර නිවාඩුවට නුවර පැත්තේ යාලගේ මාමගේ ගෙදර යන. එහිදී ඔහුට ගුණරත්න කියලා මැටි බහන්ඩ හදන ශිල්පියෙක්ව හමුව. මේ ගුණරත්න මහත්මයා මැටි හදන්නේ ඉතාමත්ම සෙමින් හරිම ඉවසීමෙන්. ඉතිං මේ ගුණරත්න මාමත් එක හොඳ හිතවත්කමක් චාමර ඇති කරගන්න. චාමරගේ YouTube කතාවත් මේ මාමත් එක කියල තමයි තිය. ඉතින් දවසක් මේ චාමර දකිනවා මේ මාම මැටි භාජනයක් හදනවා. චාමර අහනවා අංකල් ඇයෝ ඔච්චර හෙමින් ඕක කරන්නේ. මේක ටිකක් වේගින් කෙරුවොත් ඔයාට ගොඩක් මැටි භාජන හදාගන්න පුළුවන්න කියල. ඉතිං මේ ගුණරත්න මාමා සිනාසෙලා මැටි කෑල්ලක් කරගන්න. ඊට පස්සේ ඉතාමත්ම වේගයෙන් කැරකෙන සකපෝරුව උඩ එක තියෙන. ඒ තියෙනවත් එක්කම මේ මැටි කැටේ කැඩිලා වේගෙන් දෙපැත්තට විසි වෙලා යන. බලන්න පුතේ මේ ගුණරත්න මාම කියනවා. මැටි කියන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි. මැටිවලින් හොඳ නිර්මාණයක් කරන්න නම් ස්ථාවර පදනමක් තියෙන. ඒකට
වේගවත් භාවය ගැලපෙන්නේ නෑ. ඒ සඳහා නියමිත වේගයක් තියෙනවා. ඒ වේගෙට වැඩකළොත් තමා අපිට හොඳ ගුණාත්මක මැටි බාණ්ඩයක් ලබාගන්න පුළුවන් වෙන්. ඉතිං ඔයාගේ වීඩියෝ හදන වැඩෙත් මෙන්න මේ වගේ තමයි. ඒවගේ ගුණාත්මක භාවය ගැන ඔයා හිතල වැඩකොළොතුන් ඔයාට එක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා මේ ගුණරත්න මාම කියනවා. මේ ගුණරත්න මාම තවත් කතාවක් කියන. පුතේ මම මේ හදන බඳුන් ලස්සනට හදන්න සති ගානක් යනවා. හැබැයි ඒක ගින්දරෙන් පුච්චලා ස්තීරවෙන්න තවත් කාලයක් යන. ඔයාගේ YouTube එක කරන වීඩියෝත් මේ වගේ තමයි. ඔබේ ගුණාත්මක භාවය ගින්නට සමානයි. ඔයාගේ වියස් ගණන ගැන ඔයා ආපහු හැරිල බලන්න යන්න එපා. මාස 12ක් 18ක් විතර ඉවසීමෙන් වැඩ කරන්න උත්සාහ කරන්න කියලා මේ මාම කියනවා. ඉතිං චාමර මේ ගැන කල්පනා කරනවා. චාමරට තේරෙනවා ඔහු ආපව් ගිහිල්ලා උපකරන විකුණන එක නවත්තන. ඔහුගේ වීඩියෝ ගණන ගැන ඔහු හිතනවට වඩා කරන එක වීඩියෝ හරි ගුණාත්මකව කරන්න උත්සාහ කරනවා. ඔහු වියස් ගණන් කිරීම නවත්වන. ඔහු දිනපතාම සෙමෙන් ස්ථාවරව උසස්ම තත්ත්වයේ අන්තර්ගතයන් නිර්මාණය කරන්න උත්සාහ කරන. ඔහු අවධානය යොමු කළේ ප්‍රතිඵලය ගැන නෙමේ. ඒ වීඩියෝ නිර්මාණය කරන ක්‍රියාවලිය ගැන පමණ. ඉතිං මාස 18ක් 20ක් විතර මේ විදියට මෙයා වැඩ කරන. ඔහු සෙමෙන් හදපු මේ පුරාණ ලංකාවේ ආහාර ගැන තියෙන වීඩියෝ එකක් යට හිතාගන්න බැරි විදිහට මුළු ලෝකය පුරාම වෛරල් වෙන්න පටන්ගන්න. ඒකට හේතුවනේ යා මාස 18ක් තිස්සේ ඉතාමත්ම ඉවසීමෙන් ගත්තු විශ්වාසනීය පදන. මේ වෙනකොට චාමර ලංකාව මේ පුරාණ ආහාර ගැන හොඳම ෆුඩ් බ්ලොග කෙනෙක් බවට පත්වෙලා. ඔහු ලෝකෙ ගොඩක් අය දන්න කෙනෙක් බවට පත්වෙලා. ඉතිං මෙයාගේ සාර්ථකත්වය ඉවසීම හරහා තමයි ගොඩනගාග. ඉතිං ඔන්නෝක තමා චාමරගේ කතාව. මේ චාමරගේ කතාව හරහා අපිට ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙන. අපි බලමු ඒ මොනවද කිය. පළවෙනි දේ තමා සතුට ප්‍රමාද කිරීමේ හැකියාව අපි හදාගන්න ඕන කෙනෙක්. සාර්ථකත්වය කියන්නේ ඔබේ මොලේ ඉක්මන් ප්‍රතිඵල ඉල්ලන විට පවා ඒවා පස්සට දාමින් ඒ සතුට කල්දමමින් ඔබේ සැබෑ ඉලක්කය වෙනුවෙන් කැපවීමෙන් වැඩකිරීම කියන. ඊළඟ වැදගත්ම දේ තමා හැම සාර්ථක ගමනකම අවසාන ප්‍රතිඵලය අපිට පේන්නේ නෑ. ඉතිං කාලයක් යද්දි අපි කලකිරීමේ අවධියකට පත්වෙනවා ඕනම කෙනෙ. ඉතින් මෙන්න මේ කාලයේදී ගොඩක් අය දේවල් ඇතෑරලා දාන. එහෙම ඇතෑරලා දාන්නේ නැතුව දිගටම ඒ වැඩේ කරගෙන යෑම තුළ තමා සාර්ථකත්වය තියෙන්නේ කියන. ඉතිං ඔබත් දේවල් අලුතෙන් පටන් අරගෙන එහෙම කලකිරීමේ අවධියට ආවට පස්සේ ඒක ඔබ තේරුම් අරගෙන අත්හරින්නේ නැතුව අල්ලගෙන ඉදීම තුළ තමා ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්න. ඊළඟ වැදගත්ම දේ තමා ප්‍රතිඵලය ගැන නෙවෙයි ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරන්න ඕන කියන එක. චාමර මුලින්ම කළේ බියස් ගැන අවධානය යොමු කළ. ඔහු ක්‍රියාවලිය ගැන අවධානය යොමු කළේ නෑ. ඒ නිසා තමයි ඔහු කලකිරීමට පත් වෙලා වැඩේ නැවැත්ත. හැබැයි ඔහු පස්සේ ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරලා තමයි වැඩ කළේ. ඉතිං ඔබත් ඕනම වැඩක් සාර්ථක කරගන්න නම් ඒ ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරලා වැඩ කරන්න උත්සාහ කරන්න. ඊළඟ වැදගත්ම දේ තමා ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඉවසීම කියන්නේ බලාගෙන ඉන්න එක කියලා. ඒත් ඉවසීම කියන්නේ බලාගෙන ඉන්න එක නෙමේ. වැඩ කරමින් බලාගෙන සිටී. ඔබ විශ්වාස කරන ඉලක්කය වෙනුවෙන් දිගටම ස්ථාවරව වැඩ කරන ගමන් සාර්ථක වෙනකං බලාගෙනඉදීම වැදගත්තෙන. ඉතිං ඔබ අදම ආරම්භ කරන හැම ව්‍යාපෘතියක්ම හැම ඉලක්කයක්ම හරියට අර මැටි භාජනයක් හදනවා වගේ තම. එක සාර්ථක මැටි භාජනයක් බවට පත්වෙන්න ලස්සන නිමාවක් බවට පත්වෙන්න කාලය අවශ්‍ය වෙනවා. ඉතිං කාලයට ඉඩ දෙමින් ඉවසීමෙන් වැඩ කරගෙන යන්න. එක තමයි මේ කතාවෙන් ඊළඟට අපිට ගන්න තියෙන වැදගත්මදේ. ඉතිං වගේ අදහස් ප්‍රශ්න මේ හැම දෙයක්ම කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒවගේම මේ වගේ අත්දැකීම වාට තියෙනවා නම්
ඒව බෙදාගන්නත් අමතක කරන්න එපා. එනම් ජීවිතයට කතාවක් එක අපි හමුයමු මේ වගේ කතාවක් අහන්න දිගටම අපිත් එක රැඳිලා ඉන්න කිලොබට ආරාධනා කරනවා.